මට අමාරු වෙලා පපුව අල්ලගෙන කෑගහත්ති ගෙදර වැඩට ඉන්න කෙනා එක්ක එකතු වෙලා මට කරපු දේවල් හිතා ගන්න බෑ. එක පාරටම කඩන් ඇවිල්ලා බෙහෙත් පෙති 15ක් විතර අතට දීලා මට කටේ දාගන්න කිව්වා. ලකී උඹේ දේවල් වලට අපි පලි නෑ කියලා කියද්දි මට වාව ගන්න බැරි වුණා. නිහඬව සිටින ලකී ඩයස් මහතාට සිදුවී ඇති ඉරුණම ගැන හඬා වැටමින් ඔහු මෙලෙස සංවේදීව සංගරාවකට හෙළිදරව් කර තිබුණා. උපුටා ගැනීමක්. මං අද ජීවතුන් අතර ඉන්නවද කියලත් මටම පුදුමයි. මං මෙච්චර දුක් විඳින්නේ එසේ මෙසේ රෝගයක් නිසා නෙවෙයි. ඒක මගේ මුළු ජීවිතේට වගේම ශරීරයට දැන් බලපාලා ඉවරයි. අඩුම තරමේ දැන් මට එක දිගට කතා කරගන්නවත් බැරි තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේක උනේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී. ළඟදි මට අමාරු වෙලා කවුරුත් නැතුව ඒ ආපු වේදනාවට කෑ ගැහුවා. කිසිම කෙනෙක් මගේ උදව්වට ආවේ නැහැ. උදේ ගෙදරට ආපු මෙහෙකාරිය තමයි මාව උදේ වැටිලා ඉන්නව දැකලා ඉස්පිරිතාලෙට අරගෙන ගියේ. එදා එයා මාව ගෙනිච්ච නැත්නම් අතටත් ලකී ඩයස් ජීවතුන් අතර නැහැ. දවසට බෙහෙත් පෙති 15ක් විතර බොන්න වෙලා තියෙනවා. ඒ වගේම මගේ මානසික මට්ටම කඩාගෙන වැටුනේ මගේම වැරදිවලින් මිසක් ඒකට කවුරුත් පලි නැහැ කියලා මන් දන්නවා. මට මගේ ජීවිතේ වැරදුනා. මට මිනිස්සු ආදරය කරපු තරමට මම අද මේ විදිහට තනි වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මාලිනී නැති වුණ දවසේ ඉඳලම ඇත්තටම මං හරිම හිතේ වේදනාවෙන් හිටියේ. මම දැන් හැම දෙයකින්ම ඈත් වෙලා ගොඩක් ධර්මයට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. මොකද ඒක ඇත්තටම මගේ හිතට සැනසීමක් වගේම මගේ මනසටත් ඒක හරිම සුවයක්. උපුටා ගැනීම අවසන්.